පිංගතුනි එදා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා 5 වෙනි අවුරුද්දේ බක්පුන් පොහෝ දවස හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලද්දි දැක්කා අනාගතයේ බුද්ධ ශාසනයේ පිහිටන භූමිය බොහෝ කාලයක් බුද්ධ ශාසනයේ ලෝකෙ ආරක්ෂා වෙන භූමිය එදා චූලෝදර මහෝදර කියන නා රජවරු මිනි පළගක් නිසා යුදවදින්න සූදානන් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා බැරි වෙලාවත් මේ යුද්ධයක් මේ මිනි පළගක් නිසා මේ දෙගොල්ලු අතර යුද්ධයක් කෝලහලයක් ඇතිවුණු විශාල පිරිසක් මරණයට පත්වෙනවා. අනාගතයේ බුද්ධ ශාසනය පිහිටන භූමිය මේ ආරවුල සංසිඳවලා ඔවුන්ට ජීවිත දානය ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ උදෑසනම මහා කරුණා සමාපත්තියෙන් දැකලා අධිෂ්ඨාන කරගත්ත. බුදුරජාණන් වහන්සේ එලිමහනට වැඩම කරලා අහසින්ම ලංකා භූමියට වඩින්න සූදානන් වෙද්දි බුදුහාමුදුරගේ ගන්ධ කුටි අසල කිරිපළ රුක්කට අධිග්‍රෝහිත දේවතාවෙක් හිටියා. සමින්දි සුමන කියලා. මේ සමින්දි සුමන දේවතාවට බුදුරජාණන් වහන්සේ කතා කරා ඔබ විමාන කරගෙන ඉන්න කිරි පළුරුකත් සමගම ඔබ පැමිණෙන්න කිව මේ ගමනට ලංකා භූමියට. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරනකොට අර උක්ෂ දේවතාවයේ උක්ෂයත් සමගින්ම අහසින් බුදුරජාණන් වහන්සේ සමග වඩින. බුදුරජාණන් වහන්සේ අහසිම වැඩම කරලා ඒ වෙලාවිත් බුදුරජාණන් වහන්සේ අහන්සේ වැඩ සිටිමින් විශාල ගණ අන්ධකාරයක් මැව්ව කියන. අවියාවිද අරගෙන යුද්ධෙට සූදානන් වෙච්ච පිරිසට ළඟඉන්න කෙනාවත් පේෙන් නැතිවේ විදිහට ගණ අන්ධකාරයක් ඇතිවුණ. ඔවුන් බියෙන් තැතිගත්ත මොකක්ද මේ වුණේ ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදෝමින් අහසේ වැඩ සිටිනවා පේන සැලැස්සු. මේ අයි බුදුරජාණන් වහන්සේ අඳුන ගත්ත මොකද මීට කලින් බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මහියංගනයට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපිව බේරගත්ත මේ මහා උත්තමයන් වහන්සේ. මේ වෙලාවෙත් අපි ගැන මහා කරුණාවෙන්මයි මේ වැඩම කරන්නට ඇත්තේ. බුදුරජාණන් වහන්සේ මේ මිනි පළගක් නිසා යුද වැදීමේ ආදීනව ගැන දහම් දෙසවා. අවවාද කරායි. ඒක පිළිගත්තා. සාමීනි ඔබහන්සේ අපි ගැන කරුණාවෙන්මයි වැඩම කරේ. ඔබහන්සේටම අපි මේ මිනි පළග පූජා කරන ඔබහන්සේ මේක පිළිගන්න සේක්වා කිව. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කළ මිනි පළග මත වැඩ සිටි. ඒ මත වැඩ සිටිමින් මේ සියලු දෙනාට දහම් දෙසවා යුද්ධේ දවේශයේ වෛරයේ ආදීනව ගැන. ඒ අයහික හිත් සංසිදුන අර වෛර දවේශ සිතුවිලි හිතැන් ඉවත් වුණ. ඒ අය බුදුරජාණන් වහන්සේගෙන් බණහලා බුදුරජාණන් වහන්සේට එතනදී තමයි බුදුහාමුදුරන්ට 3 වෙනි වතාවට ලංකාවට වඩින්න කියලා මණියක්කික නාග රජුරු ආරාධනා කරන්න. මගේ රාජධානිය තියෙන කැලණි ගඟ අසබඩ. ඔබ වහන්සේ ඊළඟ වතාවේ සංඝයා පිරිවරාගෙන වඩින්න කියෝ. ඔබ වහන්සේට මං ආරාධනයක් කරන මගේ ආරාධනයට වඩින්න බුදුහාමුදුර ආරාධනය පිළිගත්. එදා දහම් දෙසලා ආපහු වඩින්න පෙර සමින්දි සුමන දේවතාවට පැවරුවක් කිලි පරුරුක මේ භූමියයේ පිහිටවාගෙන මේ භූමිය ආරක්ෂා කරගෙන වැඩයි. බුදුරජාණන් වහන්සේ මේ මිනි පළඟ දැම් බුදු කෙනෙක් පරිහරණය කරපු පූජනීය දෙයක් තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න කියලා උපදෙස්දී අහසීම වැඩම කර. ඒ තමයි අපේ බුදු හාදුරන්ගේ දෙවනි ලංකා ගමනය ගැන අපේ ඉතිහාසි සඳහන් වෙන කාරණාවලින් කාරණා කීපයක්.